මම කියන්නේ ශානි අබේසේකර මෙම ප්‍රහාරය වළක්වා නොගැනීමට සම්පූර්ණයෙන් චෝදනාවට ලක් වෙන නිලධාරියෙක්. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය? පාස්කු ප්‍රහාරය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විමර්ශන හරියාකාරව සිදු කරා නම් අනිවාර්යෙන් මේගොල්ලෝ අත්අඩංගුවට අරගෙන සාරාංශව අත්අඩංගුවට අරන් මේ ප්‍රහාරය වළක්වා ගන්න තිබ්බ ඕන තරම්. එතකොට මේගොල්ලෝ කියන්නේ DIG නාලක සිල්වා අත්අඩංගුවට පත්වීමත් එක්ක මේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මේ සියලු කටයුතු වෙන හිටියා අපිට ගන්න බැරි වුණා කියන කතාව. මේගොල්ලෝ කියන කතාව හැමතිස්සෙම කියන ඔය කතාව. පාස්කු ප්‍රහාරය මේ සහරාන්ගේ සමුදිත මේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා සහ අවිආයුධ පුහුණු වීම අයවාද සමග කටයුතු කිරීම පිළිබඳ අනාවරණය වුණේ 2017 ඉඳන්. ඒ මොකද්ද? ඒ කියන්නේ පුහුණු කඳවුරු තියලා මෙයා වීඩියෝ නිකුත් කරලා තියෙනවා අන්‍යාගම ඔක්කොම මරන්න ඕන කියලා. ඒ කියන්නේ බරපතල අපරාධ සහිත ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාමාර්ගයන් තමයි මෙයා ඒ දවස්වලදී ධම්ම මේ ප්‍රවර්ධනය කරලා තියෙන්නේ. ඒ සම්බන්ධ කරුණු ඕනේ තරම් අනාවරණය වෙලා තියෙනවා. මේ CID එක දැනගෙන හිටියා. SIS එක දැනගෙන හිටියා. දැනගෙන හිටියා. මෙයා මේ ආකාරයේ කණ්ඩායම මෙහෙවනවා කියලා. හරි වනාත විල්ලුවේදී වෙච්ච මිස්ටේක් එක හරි. වනාත විල්ලුවේ වෙච්ච අඩුපාඩුව මොකක්ද එහෙමනම් ඉතින්? CID එක අතින්. වනාත විල්ලුවේ විමර්ශන නිසියාකාරව ඉදිරියට ගෙනිච්චේ නැහැ. ඇයි ඒ අතපසුවීම් පැහැරෑරීම් ගොඩක් කරා. හොඳම උදාහරණයක් මම කියන්නම්. වනාත විල්ලුවේ විමර්ශනවලදී අනාවරණය වුණා. වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න භාවිතා කර වාහනේ තියෙනවා කියලා කුලියාපිටියේ. කුලියාපිටියේ? ඔව්. ඒ කියන්නේ ඒ වාහනේ හිමිකරු හැරුවාම එහෙ කෙනෙක් ඒක අත්අඩංගුවට ගත්තාම එයාට ඒක විකුණලා තිබ්බේ සහරාන්ගේ බිරිඳගේ සහෝදරයා. ඒ විමර්ශනයේ ඉදිරියට ගෙනියනකොට 2019 මට මතක හැටියට පෙබරවාරි වල CID එකේ විමර්ශන නිලධාරී කණ්ඩායම ගියා. කොහටද ගියේ? කුලියාපිටියේ සහරාන්ගේ බිරිඳ පදිංචි නිවසට. බිරිඳ පදිංචි කුලියාපිටියේ නේද? කුලියාපිටියේ පදිංචි වෙලා ඉතින් ඒ නිවසට සහරාන් නිතරම ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. හරි. ඒවා මේ කොමිෂන් වාර්තාවේ සාක්ෂි වලින් අනාවරණය වෙලා තියෙනවා. ඒකට ඒ වෙලාව වෙනකොට CID දන්නවද මේ සහරාන්ගේ බිරිඳ ඒ සම්බන්ධතාව දන්නවද? අනිවාර්යයෙන්ම දන්නවා. හරි. ඊට පස්සේ CID එක බිරිඳ ගෙදරට ගියා කුලියාපිටියේ. හරි. යනකොට ඇත්තටම චමුදිත සාරා ජෙස්මිනුත් එතන හිටියා. ඒ ගෙදර? ඒ ගෙදර හිටියා. ඒ මොහොතේ? ඒ මොහොතේ. සාක්ෂි වලින් අනාවරණය වෙලා තියෙනවා. ඒ නිලධාරීන් ඉන්නකොටම සාරා ජෙස්මින් එතන ඉඳන් සාරාන්ට දුරකථනයුත් අමතලා තියෙනවා. මේ බිරිඳ නෙමේ සාරා කතා කරලා තියෙනවා. මේ CID නිලධාරීන් ඉඳද්දිම. ඒ කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ? මේ CID ඇවිල්ලා කියලාද? ඒක වෙන්න ඇති. ඒක ඒගොල්ලෝ මුකුත් සටහන් එහෙම දාලා නැහැ. සාරා කතා කරනවා සහරාන්ට CID නිලධාරිය සිටියදීම. හරි. මේ සහරාන්ගේ බිරිඳගේ නිවසේදී. හරි. එතකොට මේ නිවසේ තවත් කීප දෙනෙක් ඉඳලා තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ කියන්නේ එතන ප්‍රදේශවාසීනුත් වට වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ එතන මම ඒක ඔප්පු කරන්නම්. මේ ශානි අබේසේකර දැම්මා මේ පාස්කු යන විමර්ශන මම ඒක එයාට චෝදනා ලැබපු එක්කෙනෙක් කියන්නේ. මේක මේ විමර්ශනයක් කරනකොට ශානි නිර්නාමික තොරතුරක් ආවා. එතකොට අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් මහත්තයා ඉන්නකොට ශානිලා මේවා හරියට කරේ නැහැ කියලා. ඒ ගැන විමර්ශනයක් කරා. ඒකට ප්‍රධාන වශයෙන් විමර්ශනය ගියේ ඔය ඔස්සේ කුලියාපිටියේ සිද්ධිය ඔස්සේ. ඔව්. එතකොට ඒ CID කණ්ඩායම එතන කර විමර්ශනයේ කොච්චරද විමර්ශන කරේ පින්තූරයක් පෙන්නලා සහරාන්ගේ බිරිඳගෙන් ඇහුවා මේ සහරාන්ද කියලා. ඊට පස්සේ ඇහුවා සහරාන් කොහෙද ඉන්නේ දැන් කියලා. මෙයා කිව්වා ඉන්න තැනක් මම දන්නේ නැහැ. පින්තූරේ යාගේද? ඔව්. පින්තූරේ පිටිපස්සේ අස්සම් කරන්න කිව්වා. මේ සහරාන් කියලා. එච්චරයි එතනින් විමර්ශනය කරේ. හරි. ඊට පස්සේ ආවම මට්ටමින් එතන ඉන්න අය දැන් CID එක දන්නවා මේ සහරාන් කියන්නේ අමු ත්‍රස්තවාදියෙක් බෝම්බ පුපුරන්න සූදානම් වෙනවා. එයාගේ කැම්ප් එකේ තියලා පුපුරන ද්‍රව්‍ය කිලෝ 100 ගාණක් අහු වුණා. ඒ වෙනකොට දන්නවා. දන්නවා. ඒ විමර්ශනයේද එතෙන්ට ගියේ. හරි. නමුත් ඒ වෙලාවේ සාමාන්‍යයෙන් විමර්ශනය කරන නිලධාරියෙක්
මේ තියෙන තත්ත්වය අනුව මේ ගෙදර හිටිය අය සැකපිට අත්අඩංගුවට ගෙනලා ඒගොල්ලොන්ගේ ෆෝන් ඩීටේල් එහෙම නියම විමර්ශනයක් කරා නම් මේ සියලු දෙනා අහුවෙනවා. දැන් ඔතන ඉඳලා සාරා ඉන්න තැන එහෙම නැත්නම් සහරාන්ගේ බිරිඳගේ නිවසේ ඉඳලා CID එකට මේක දැනුම් දුන්නේ නැද්ද මේ නිලධාරීන් දැනුම් දෙන්න ඇතිනේ අපි ඉන්නේ මේ වගේ තැනක කියන එක. ඔව් එතකොට ඒ ටික කළා මේගොල්ලෝ මේ විමර්ශනයේ බාහිර නිලධාරියා CID එකේම අංශයේ ස්ථානාධිපතිට දුරකථනයෙන් කතා කරා. හරි. කතා ඒ ගෙදර ඉඳලා කතා කරලා ඒ ගෙදර වෙච්ච ඒ සියලු තත්ත්වය කියලා ඇහුවා උපදේශ පැතුවා අපි දැන් මොකද කරන්න ඕනේ කියලා. මේ ඒ නිවසේ ඉන්න නිලධාරීන්. ඔව්. හරි. එහෙන් උපදේශ ලැබුණා. ඒගොල්ලෝ කියන්නේ ඇත්තට මේ විමර්ශනය නැවතිලා තියෙන්නේ. ශානියා බේසේකරගේ උපදේශ මත තමයි ඒ OIC නියෝගයක් දුන්නා මේගොල්ලන්ට හැකි ඉක්මනින් ඔතනින් අයින් වෙන්න කියලා. හැකි ඉක්මනින් අයින් වෙන්න කියලා. ඒ කියන්නේ සහරාන්ගේ බිරිඳගේ නිවසෙන්. ඒක මාර කතාවක් නේ. ඒ ශානියා බේසේකර කියන්නේ අපි නිකන් මේ අනුවර්තන නාමයකින් මේ හැම දේශපාලඥයම හැම පුද්ගලයාම සාකච්ඡාවලදී අමතනවනේ ෂර්ලොක් හෝම් කියලා. හරිද? ඒ කියන්නේ එහෙම නිලධාරියෙක් ගෙන් උපදේශ ගත්තා නම් මෙතන කරන්න ඕනේ දේ වහාම යන්න කියන එකද කියන්න තිබ්බේ. ඇයි විඩ්‍රෝ වෙන්න කියන්නේ නැත්තේ? ඔබ හිතන්නේ? ඒක ගැන තමයි මම කියන්නේ. ඒක ගැන තමයි මේ විමර්ශනය ගියේ. ඇයි එහෙම කිව්වේ? ඒ විමර්ශනය එහෙම නැවතුණා. දැන් නැවතිලා. දැන් සහරාන් ඔය ගෙදරට ඇවිල්ලා ගිහිලා තියෙනවද? ඒ ගෙදර දවස් 1-2 ඉඳලත් ගිහින් තියෙනවා. අනික් එක තමයි ඒ විමර්ශනකාරීන් කියනවා ඒ සහරාන් එදා රෑ මේ අර වනාතවිලි අහුුනේ ඉඳ මේගොල්ලෝ මෙතනින් අරන් යන්න එතෙන්ට එනවා කියලා. ඒ කියන්නේ ඒ තොරතුරු අනාවරණය වුණා කියලා. ඒ කියන්නේ සහරාන් ඒ ගෙදරට එනවා කියලා. රෑට ඇවිල්ලා මේගොල්ලෝ අරන් යන්න ඉන්නේ කියලා. මේ සහරාන්ගේ බිරිඳ සහ සාරා ජස්මින් ලව. හරි ඊට පස්සේ ඇත්තටම ඒක රෝඩ් බ්ලොක් ටිකක් දාලා තිබුණා නේද ඉතින්. දාලා තිබ්බා. ඒ කියන්නේ CID එකෙන් නෙවෙයි. CID එක මාරු වුණා එතනින්. ඔව්. ඒ දවසේ තිබ්බ වාතාවරණය වනාදීන නෝමල් රෝඩ් බ්ලොක්ස් තිබ්බා. ඔව්. සාක්ෂිවලින් පසුවේ මේ විමර්ශනයේදී අනාවරණ වෙලා තියෙනවා සාරාන් ඇවිත් තියෙනවා රෑ ගෙනියන්න. නිවසට එන්න ඇවිත් තියෙනවා. හරි. එනකොට මගේ රෝඩ් බ්ලොක් එකක් තියෙනවා දැකලා එන්නේ නැහැ කියලා එන්නේ නැහැ කියලා මගේ ඉඳන් කතා කරලා ඊට පස්සේ මේගොල්ලෝගේ එළියට ගෙනලා පහුවදාම අරන් ගිහින් තියෙනවා. අරන් තියෙනවා. පහුවදාම ඒගොල්ලෝ ගෙනහිල්ලා හංගලා. ඒ කියන්නේ සහරාන් ඇවිල්ලා නැහැ නිවසට. හැබැයි බිරිඳයි සාරා ජස්මින් අරන් තියෙනවා. ඔව් පහුවදා ගෙන්නගෙන තියෙනවා. එතකොට බොහොම ආందోලනයකට පත්වෙච්ච සිද්ධියක් තමයි වවුනතිව් සිද්ධිය. පොලිස් නිලධාරීන් දෙන්න පිළිබඳ සිද්ධිය. මේ සිද්ධියේදී මේක LTT එකේ account එකට බැර කළා කියන කතාව පිළිබඳව. මේක ඇත්තද? මේක සම්පූර්ණ ඇත්ත. මේක මම මේ විමර්ශනය යනකොට මම ඒ කියන්න ඕන චමුසිත මේ විමර්ශනය කරේ CID එක මේක වළක්වා ගන්න හරියාකාරව ක්‍රියා වුන්නේ නැහැ කියලා. ඒ විමර්ශනයේට ඒ විමර්ශන නිලධාරීන් අදාළ කරගත්තා. මේ කොමිෂන් එකේ වාර්තාවෙත් ඒක තියෙනවා. හරියට කරේ නැහැ කියලා. ඒක අරගෙන ඒ විමර්ශන කරගෙන යන අතරේ ශානි අබේසේකර මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙහෙම විමර්ශනයක් කරගෙන යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේකෙන් මාව අත්අඩංගුවට ගන්න ඉඩ තියෙනවා. අත්අඩංගුවට ගැනීමේ වැළැක්වීමේ නියෝගයක් දෙන්න. එහෙම නැත්නම් අත්අඩංගුවට ගත්තොත් මේ නියෝගය දෙන්න ඉස්සෙල්ලා නිදහස් කරන්න නියෝගයක් දෙන්න කියනවා. හරි? ඒ වගේම එකක් රවිසෙනි විරත්නත් දැම්මා. දැන් මේ විමර්ශනයේ එහෙම DIG රවිසෙනි විරත්න ගැන කිසිම සඳහනක් නැහැ. ඉතින් අපිට සැකයක් හිතෙනවා ඒගොල්ලෝ මේ පැහැරහැරීම් වළක්වා ගැනීමට චෝදනා ඒ කියන්නේ චෝදනාවට ලක් නොවිය යුතු අය නම් ඒගොල්ලන්ට ඉන්වෙස්ටිගේෂන් එක කරන්න දෙන්න තිබ්බා. තමන් නිර්දෝෂී නම් විවෘතව අවස්ථාව දෙන්න තිබ්බා. ඒ විමර්ශන කරන්න. කරුව බව තමන්ගේ හදවත දන්න හින්දා තමන් අධිකරණයට ගියා නියෝගයක් ගන්න. එහෙම තමයි අපිට හිතෙන්නේ. ඊට වශයෙන් කියන්නේ චානි මේකට සම්පූර්ණයෙන් වගකිය යුතුයි වළක්වා ගැනීම වළක්වා ගත්තේ නැතුවට එයාට චෝදනාවක් එල්ල විය යුතුමයි. ඒක බාහිර ප්‍රහාරය. ඔව්. ඒකේ බාහිර තමයි ඉතින් එයා මූලික අයිතිවාසිකමක් දැම්මේ නඩුවක් දැම්මේ මේ මාවත් අඩංගු ගන්න එපා මේකෙදි කියලා. ඉතින් එහෙම කෙනෙක්ව මායි මේ විමර්ශන වලට ගේන්න බෑනේ කොහොමද? සහරාන් කිසියම් මේ වීඩියෝ පටයක් නිකුත් කරනවා. දිවුරුමක් දෙනවා මේ සියලු දෙනා පුරව ගන්න කලින්. ඒ කියන්නේ මේ ඔක්කොම එකට ඉඳලා තියෙනවා. ඊළඟට තැන් වල ආයුධ තැන් වල ස්ථානගත කළා කියලා තියෙනවා. මාවනල්ලේ මේ තැන් වලින් පස්සේ මේගොල්ලෝ තැන් මාරු කළා කියලා තියෙනවා. මේ කිසිවක තොරතුරු වාර්තා වෙන්නේ නැද්ද? සමහර ඇපාර්ට්මන්ට් වල වීඩියෝ රෙකෝඩ් කළා කියලා තියෙනවා. මම කියන්නේ ඒක ගැනත් කියන්නම් කිය යුතුමයි.
මේ කමිෂන් වාර්තාවේ කමිෂන් එකේ අනාවරණය වුණා විමර්ශනදී අනාවරණ වුණා සහරාන් ඒ දියුරුම දුන්නේ ගල්කිස්සේ ස්පෑම් ටවර් කියන එකේ සේෆ් හවුස් එක කුලියටගත් නිවසක ඇපාර්ට්මන්ට් එක. ඔව් ඒකට මේ කමිෂන් වාර්තාවේ ඒවා පැහැදිලිව තියෙනවා අනාවරණය වෙලා තියෙන විමර්ශනවලදී ඔය සාදිකුත් ගිහින් තියෙනවා එතෙන්ට ඊට ඉස්සෙල්ලා ඊළඟට ඔය බෝම්බ සුයිසයිඩ් කරගත්ත අයත් ගිහිලා තියෙනවා ඒගොල්ලෝ මාසයක් දෙකක් විතර ඕක අරගෙන තියන් ඉඳලා පාවිච්චි කරලා තියෙන සේෆ් හවුස් එකක් ගන්නවා. එතකොට මේක බෝම්බ පිපුරුන දාම මේක අනාවරණය කරගෙන හැන්දෑවේ ගියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ නිවසට. හරි. මේ ගොඩනැගිල්ලට. ගිහිල්ලා මේකේ තියෙන වටිනාම සාක්ෂිය වන CCTV එකේ තිබ්බ රෙකෝඩින් ටික ගත්තා DVR යන්ත්‍රේ. ඒකද අපි මේ ටීවී එකේ දකින්නේ ඔය මේ ඒගොල්ලන්ගේ දියුරුමක් මේ එකතු වෙලා කරනවා. ඒක බව පැහැදිලිව කොමිෂන් වාර්තාවේ තියෙනවා. හරි කොහොමද CCTV දත්ත දැන්? ඒක තමයි මම මේ කියන්නේ යන්නේ. ඒ CCTV දත්ත සහිත DVR යන්ත්‍රය මේගොල්ලෝ එදා ආවසම CID එකට ගෙනාවා. ගෙනිච්චා. හැබැයි දැන් මේ වෙනකොට ඒකේ දත්ත සියල්ල මකලා කියලා කියන්නේ. මකලා කියලා තමයි විමර්ශනයක් යනවා. ඒවා හොයාගන්නවත් නැහැ ඒකේ මොනවද තිබ්බේ කියලා. දැන් මට කියන්න ඔබ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් මේ තියෙන දත්ත ගෙනාවට පස්සේ DVR එකක් ගෙනාවට පස්සේ අපි හිතමු CID එකට දැන් ඕක ලොග් සටහනක සටහන් කරලා අනිවාර්යෙන් ගෙනා ප්‍රොසීඩියර් එක මොකද්ද? ප්‍රොසීඩියර් එක තමයි ගෙනාවු හැටි ඒක පොත්වල එන්ටර් කරන්න ඕනේ. DVR එක ගෙනාවා කියලා. ඔව් ප්‍රොඩක්ෂන් එකක් හැටියට එන්ටර් කරන්න ඕනේ. ඊළඟට මේ වගේ ප්‍රොඩක්ෂන් එකක් හම්බුණා කියන එක අධිකරණයට වාර්තා කරන්න ඕනේ. ඉතින් මේවා ඒ පොත්වල ගෙනාවා කියලාවත් එන්ටර් කරලා නැහැ. ඒ එදා එන්ටර් කරලා නැහැ. CID එකේ පොත්වල මෙහෙම මේ ස්පෑන් ටවර් එකේ සහරාන්ගේ DVR එකක් ගෙනාවා කියලා නැහැ සටහන. ගෙනාවා කියලා ඒ ගෙනාපු වෙලේ එන්ටර් කරන්න ඒ වෙලේ එන්ටර් කරලා නැහැ. පස්සේ මම හිතේ එන්ටර් කරනකොට මේ ඔක්කොම මැකිලා ගිහිල්ලා. දැන් එහෙම එකක් නැහැ. දැන් අන්තිමට මේක රස පරීක්ෂකට යවුවේ මේකේ තියනවද කියලා හොයන්න කියලා හරි මාස 8කට පස්සේ. රස පරීක්ෂක වාර්තාවක් තියෙනවා ළඟ. ඒකේ පැහැදිලිව කියනවා මේකේ තියෙන ඔක්කොම මැකිලා මේවා ආයේ රිකවර් කරන්නත් බෑ කියලා. මේක මකලක් කියන විමර්ශනයක් කියනවා. ඒක ඔක්කොම නැවතිලා තියෙනවා.